Hello guys, සුබ දවසක් හැමෝටම. ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මම අද යනවා පොඩි travel vlog එකක් කරන්න. හැබැයි මේක වෙනස්ම experience එකක් මට. මොකද මම නිව්සීලන්ත ඇවිල්ලා මේක කරන first time එක තමයි මේක. මම අද යනවා camping වලට. හැබැයි ඉතින් දැන් මේ උදේ නෙමෙයි. දැන් වෙලා ඇතරම 3ට කාලක් විතර තියෙනවා. වෙලා තමයි යන්නේ මේ. ඉතින් මම පිටත් උනේ ගෙදරින් 2ට. මොකද මට අද හොස්පිටල් එකේ වැඩ තිබ්බා half day එකක් උදේ. ඉතින් උදේ වැඩ කළා තමයි මම මේ යන්නේ. කැමරාව පොඩ්ඩක් එහෙම යනවා. හරි. උදේ වැඩ කළා මම මේ යන්නේ. මොකද ඉතින් මම හිතුවා 4:00 වෙනකොට කැම්පින් සයිට් එකට ගියාම ඇති කියලා. මොකද තාම 7:00 වෙනකන් අපිට එළිය තියෙනවා. තාම සමයකේ එන්ඩ් එක වගේ හින්දා මම මේක සමයකෙම ඉවර කරන්න හිතුවේ වින්ටර් ගෙනකොට අමාරුයි අපිට කැම්පින් කරන්න එළියේ. ඒ හින්දා සමයකෙදීම ඉවර කරන්න හිතුවා. ඉතින් මම යන්නේ තවුප වලට. මම ඉන්න තැන ඉඳලා පැය දෙකක් විතර පැය දෙකක් විතර දුරක් තියෙනවා. තවුපෝ ලේක් එකේ නෙමෙයි තවුපෝ ලේක් එකටත් පොඩක් උඩින් තවුපෝ ටවුන් එකට කිලෝමීටර් මං හිතන්නේ 20ක් විතර දුරින් තියෙන ලේක් එකක තමයි මම මේ කැම්පින් කරන්න හිතන් ඉන්නේ. ඉතින් ලස්සන සයිට් එකක් එතන. ෆොටෝස් වල එහෙම මම දැක්කා. එතන වොෂ්රූම් ෆැසිලිටීස් ඔක්කොම ෆැසිලිටීස් තියෙනවා. මම හිතන්නේ වෝටර් විතරයි නැත්තේ ඩ්‍රින්කින් වෝටර්. ඉතින් මම ඩ්‍රින්කින් වෝටර් අරගත්තා. මගේ ටෙන්ට් එක ගත්තා. ඔයාලට පිටිපස්සේ පේන ඇති පොඩි එයා මෙට්‍රස් එකකුත් තියෙනවා. ස්ලීපින් බෑග් එක මගේ කැම්පින් ටෙන්ට් එක ගත්තා. ඉතින් ගිහිල්ලා බලමු අපි කොහොම වේද කියලා. එහෙනම් අපි බලමු කැම්පින් සයිට් එකට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා මම අප්ඩේට් එකක් දෙන්න. Cheers. කරන්න බෝඩ් එක වෙන්නේ නැති ලේක් ෆක්කමරෝ රිසර්ව්. එතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. පාර ලොකුවට එහෙම කාපට් කළා වගේ නැහැ. පේන බලන්න ඉස්සරහින් මාර ලස්සන view එකක් තියෙනවා. ලේක් එකක් පේනවා. ඒක කියන්නේ ලේක් ෆක්කමරෝ කියලා. මම හිතනවා කවුරුවත් වැඩි කල්ටිය නැතුව ඇති කියලා. නැත්නම් මට මගේ වීඩියෝ වැඩ කටයුතු කරගන්න වෙන්න කට්ටියෙන් දියොත් සහ වොෂ්රූම් බලත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අර අපි ඈතින්ම දැක්ක කන්ද තමයි උතන දකුණු පැත්තේ තියෙන්නේ. Okay guys මට දැනක් සෙට් වුණා. මම හිතන්නේ හොඳම තැනක් වෙනවා. ඉතින් මම මෙතන කැම්පින් කරන්න හිතුවා. මාරම ලස්සනයි බලන්න. මේ කන්ද පේනවා. මම මෙන්න මෙතන තමයි මේ ගහ යට මාර view එක කොහොම. මේ කන්ද පේනවා. මම මෙන්න මෙතන ගහ යට තමයි කැම්ප් එක සෙට් කරන්න ඉන්නේ. එතකොට මාර view එකක් මෙතෙන්ද තියෙනවා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මුලින්ම
කොහොමද මගේ පිටිපස්සේ තියෙන view එක කැම්ප් එක සෙට් කරගෙන ඊට පස්සේ අතුරට බඩු ටික දාන්න පටන් ගමු. එහෙනම් පටන් ගමු අටවන්න. හරි එහෙනම් මම මගේ ස්ටෆ් ටික ගෙනත් දානවා ටිපින් බෑග් එක අනිත් බෑග්ස් දෙක එළන එයා මැට්‍රස් එක පොඩි පිලෝ එකක් බෙඩ්ෂීට් එකක් එක වතුර බෝතලයක් මේක තමයි ගයිස් ඉතින් පේන view එක බලන්න දොර ඇරිය ගමන් පේන්නේ අර කන්ද පේනවා තාම මේකට පේන්නේ නැහැ මේ බලන්න මෙතෙන්ට පේන්නේ මේක තමයි මගේ උදේ නැගිටිච්ච ගමන් තියෙන view එක බලමු අපි මෙතන නාන්න පුළුවන් වේද කියලා පොඩි යලක් තියෙනවා මම දැක්කේ නැහැ කවුරුත් නාන බෝට් රයිඩ් ගියා පැරලින් බෝට් ගියා ඊට අමතරව කවුරුත් ගියේ නැහැ මම ඉතින් එහෙම ලොකු මම හිතුවේ නැහැ මෙච්චර මේ හිතලක් නැති වෙයි කියලා ලොකුවට හිතලක් නැහැ ඉතින් මම ලොකුවට එහෙම ඒවා ගෙනාවෙත් නැහැ දැන් යන්න තියෙනවා අපිට මට රැට කන්න තියෙනවා මම මොකුත් එහෙම හදාගන්න ලොකුවට කැම්පින් වලට නෙමෙයි ආවේ හින්දා මෙතන පොඩි ගමක් තියෙන ඒ ගමේ කැෆේ එකක ගිහලා මොනවා හරි කාලා එනවා ඇවිල්ලා ඉතින් ඉදාගෙන උදේට තමයි උදේට මම බ්‍රෙක්ෆාස්ට් එක මෙතන හදා ගන්නවා කොෆි එකක් එක්ක පොඩි වීඩියෝ ටිකක් කරනවා ෆොටෝස් ටිකක් ගන්න උදේට ඊට පස්සේ ඉතින් නැවතත් ගමරට බලා යන්න තියෙනවා දැන් මම කරන්න යන්නේ ගාස් ඉතින් ළඟම කැෆේ එක තියෙන කිලෝමීටර් 2.4 දුරින් ඒකත් 4 වහනවා ඉතින් දැන් වෙලාව 8:57යි 5යි ඉතින් මම කෑම එක අරන් එනවා අරන් ඇවිල්ලා 4 විතර කනවා කාර් එක මෙතන තියෙන්නේ කාර් එක ගෙනහල්ලා මෙතනම ළඟින්ම ඊට පස්සේ ගහ ගන්නවා. අපි මේ ෂේප් එකේ පොඩ්ඩක් ගාලමු වැව ගාවට ගිහින්.
ගයිස් මෙතන ළඟම තිබිච්ච ටවුන් එකට ගිහිල්ලා කෑම එකක් අරගෙන ආවා. ඇවිල්ලා මම කාර් එකත් එතනින්ම පාක් කරගත්තා. අපි පොඩ්ඩක් දැන් හොඳටම අවුව තියෙනවා. දැන් වෙලාව කීයද? 5යි. සෝරි 6යි වෙලාව. හොඳටම අවුව තියෙනවා. මේ පැත්තෙන් ඉර පැහැගෙන යනවා කියලා කියන්නේ උදේට මේ පැත්තෙන් ඉර සන්රයිස් එක බලා ගන්න පුළුවන්. පොඩි වටයක් ගිහලා බලමු මෙතන කොහොමද තියෙන්නේ කියලා. මම අර හැටි මන්නේ ඒ හරිය දුරයි. වාට පේනවා ඇති මේ හරිය කැම්පර් වෑන් තියෙනවා. ඒවා ගහලා තියෙනවා. බලමු ගිහිල්ලා. මෙතනත් කැම්පර් වෑන් දෙකක් තියෙනවා. මෙතන එක බාත්රූම් එකක් තියෙනවා. පෙන්නපු බාත්රුම් එක ළඟ එතන ෂවරින් ඒරියා එකයි වොෂ් බාත්රුම් එකයි දෙකම තියෙනවා. ෂවරින් ඒරියා දෙකයි බාත්රුම් දෙකයි තියෙනවා. දැන් අර ආපු ලොරියෙන් එතනට වතුර පම්ප් කරනවා. පම්ප් කරලා ඉවරනාට පස්සේ ඊළඟ වොෂ් එකක් දාගන්නවා. දැන් මට වැහෙන්න බඩ කියන්නේ මම දවල්ටත් හරියට කාලා නැහැ. ඒ හින්දා මම දැන් කන්නයි යන්නේ. කෝක් එකක් තියෙනවා. චිකන් බර්ගර් එකක් තියෙනවා. වීව් එක බලාගෙන කමු වෙන. හලෝ ගයිස් මම ඉතින් ඔන්න අතින් වොෂ් එකක් දාගෙන ඇවිල්ලා එළිය පොඩ්ඩක් ඉඳලා ඇතුළට ආවා. පොඩි හුලං ගතියක් ආවා එකපාරටම. හින්දා පොඩි හීතලකුත් ආවා. ඒ වුණාට ස්ලීපින් බෑග් එක යූස් කරන්න තරම් හීතලක් නැහැ. මම මගේ ලයිට් එක මෙතන එල්ලගත්තා. දැන් ඉතින් මම මේක ඇතුළේ ඉන්නේ. මගේ එයා මැට්‍රස් එක තියෙනවා. පිලෝ එක තියෙනවා. දැන් වෙලාව 8:10යි. ඉතින් තව ටිකක් මෙහෙම ඉඳලා නිදා ගන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් මේක හුලං වැඩි වුණත් මම කාර් එක ඉස්සරහට දාලා හරස් කර ගන්නවා. මේ වැවෙන් මේක ෆේස් කරලා තියෙන හින්දා තමයි එන්නේ ගොඩාක්. කාර් එක ඉස්සරහට දාලා ක්‍රොස් කර ගන්නවා. එහෙනම් ඉතින් අපි හෙට උදේට vlog එකකින් හම්බ වෙමු. හැමෝටම good night සුබ දවසක්. Hello, good morning guys. කොහමද හැමෝටම? කැම්පින් එක්ස්පීරියන්ස් එක ගත්තා. අවුලක් නැහැ. හැබැයි ඉතින් ගෙදර නින්ද යනවා වගේ නින්දයක් නැහැ. සරින් සැරේ හැරෙනවා.
ගෙදර මෙට්‍රස් එක වගේ එතන යා මෙට්‍රස් එක ගන්න. ඒ වුණාට අවුලක් නැහැ. හුළඟ රෑ වෙනකොට පොඩ්ඩක් අඩු වුණා. පොඩ්ඩක් හීතල වැඩි වුණා. ඒ වුණාට දැන් තියෙන හීතල හරි ෂොක් හීතලක් තියෙන්නේ. ඒක අමාරුයි ඉතින්. දැන් ඉතින් මට තියෙන්නේ කොෆි එකක් හදාගෙන මගේ බර්ගර් බන් එක කාලා යන්න තමයි තියෙන්නේ. බලමු එහෙනම් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඕකේ ගයිස් මම දැන් යන්නේ මගේ කොෆි එක හදාගන්න. මම වතුර රත් කරන්න එකක් ගෙනාවා ගෙදරින්. ඊට පස්සේ කොෆි පැකට් එකක් ගෙනාවා. මගේ කප් එක ගෙනාවා. දැම්මා ඊට පස්සේ හරි මට පේනවද දන්නේ මට පොඩි මිල්ක් පැකට්ස් හොයාගන්න බැරිුණා. ඒ හින්දා මම මිල්ක් දාන්න නැතුව කෙලින්ම දාන්න යන්නේ මේ කොෆි පැකට් එක. බලන්න එක පල්ලෙහාට දාලා මෙහෙම. මේක තමයි කොෆි පැකට් එක. කැපිචිනෝ එකක් කෝප් එකට දැම්මා. කෝප් එකට දැම්මා. වතුර ටික දැම්මා. දී කරගත්තා. කොහොමද view එක පිටිපස්සෙන් පේන්නේ? මට අර ටේබල් එකක් මට ගන්න බැරි වුණා ඇත්තටම. ඒක මම දැන් මේක හදන්නේ කාර් එක පිටිපස්සේ තියාගෙන කැපිචිනෝ එක දැම්මා. ඒ කුණු මල්ලක් ගෙනාව වෙනම ඒකට දැම්මා. මේක තමයි උදේට හදන්න ඕනේ මේ බර්ගර් බන් එක. හැබැයි ඊයේ රාත්‍රිත් කෑවේ බර්ගර් බන්. මේ තියෙන මගේ ටෙම්පරරි ගෑස් ලිපර්. මේක නිව්සිලන්තයෙන් හැමෝම දන්නවා මේ ගෑස් ලිපර්. එතන පොඩි ගෑස් ටැංක් එකක් දාන්න තියෙනවා. එච්චරයි තියෙන්නේ. එහෙනම් කොෆි එක හදාගෙන එකතු වෙමු. වතුර එක රත් වෙනවා guys. මම දැන් මේක ඕෆ් කරලා මේ කප් එකට දාගන්න. මේක තමයි කැපිචිනෝ එක තියෙන්නේ. ඊට පස්සේ හැඳි ගන්න තියෙනවා. ඊට පස්සේ මම මේකම හදාගන්න මගේ බර්ගර් බන් එකක්. බිත්තරයක් දාලා කොෆි එක තිබ්බ පැත්තකින් ඒකත් අපි මෙතන තියමු. මේ ෆෑන් එකේ තමයි තියෙන්නේ. දැන් පේනවනේ. ඊට කලින් අපි ලුණු ගෙඩිය කපාගෙන මම හොදලා එක ගෙනාවේ ඔක්කොම. ඒක මම හොදලා ගෙනාවේ. ලිප මෙතනින් අයින් කරලා ලුණු ගෙඩිය කොහෙද දන්නේ.
පේන්නේ ඇති වෙයි මට විතරයි රවුන්ඩ් ටික මැදට තියලා අපි හදාගෙන කන්න කියන එක්සර්සයිස් ගෙඩියකුත් තියෙනවා හරි දැන් බිත්තරේ දාගමු මම කැනෝලා ඔයිල් ටිකක් ස්ප්‍රේ කරනවා බලමු බිත්තරේ කොහොමද කියලා බිත්තරේ ෆ්‍රිජ් එකේ තිබිලා ගෙනාපු හින්දා මේ මා මොකුත් වෙලා නැති ඇති කියලා හිතමු ඔය මගේ අතක් පිච්චෙනවා බිත්තරේ හැබැයි බැලන්ස් එකට යන එකක් නෑ සෝස්පෑන් එක බැලන්ස් නැති හින්දා බිත්තරේ ගියා අවුලක් නෑ එකත් එක්කම මගේ බර්ගර් බන් එකේ දෙකත් රත් කරගන්න ගාව මේක ස්වීට් බර්ගර් බන් එකක් සෙසමි සීඩ්ස් තියෙන එක පොට්ටක් හීට් කරගන්න ඒක ඇති වෙයි දැන් බිත්තරේ අනිත් පැත්ත දාගන්න මට දැන් අර වම් පැත්තේ ඉන්නවා ඒගොල්ලෝ ලොකු කැප් එකක් ගහලා තියෙන මම දැක්ක ඒගොල්ලෝ නම් සෑහෙන ඉව්වා ලොකු ලිප්වල් ගෙනල්ලා දැන් වතුර අරන් ගිහිල්ලා ඒගොල්ලෝ නම් ලන්ච් එක හදාගත්තා නේ එහෙමනම් කරන්න බෑ මොන විකාරයක්ද මේක ගෙදර වගේ නෙමෙයි ඊට පස්සේ මම කරන්නේ මම ගෙනාවා පීනට් බටර් එකක් පීනට් බටර් එක ගා ගන්නවා දාන්න එක දෙපැත්තේ හරි ගෑස් එක ඉවරයි කියලා in case of emergency මම ගෑස් තව කැනිස්ටර් එකක් ගෙනාවා මේ පීනට් බටර් එක ක්‍රන්ච් හින්දා මේ අමාරුයි ගාන්න තනි බිත්තරේ ඇති වෙයි
පීනට් බටර් වලට මාර ආසයි. පීනට් බටර් ගෑවහම මාර රහක් එනවා. ඇපල් වලට පීනට් බටර් ගාලා කනවා. පාන් වලට ගාලා කනවා. රැප්ස් වලට ඔත්තලා ගන්නවා. අම්තු ලල් එකක් තියෙනවා ඒකෙත්. ඊට පස්සේ මම මේකේ මැද්දට තියාගන්නවා ලුණු පෙති දෙකක් තුනක්. තියලා අපි බිත්තරෙත් දැන්ටා මදි වේද බිත්තරේ. තනි ඇති වේ. අපි බිත්තරෙත් තියාගමු. ෆයිනල් එක මේ වගේ තියෙනවා. කොෆි එකක්ම නෙමිලා ඇති දැන්. දැන් ඉතින් කන්නයි තියෙන්නේ. බාන එකක් තියෙනවා. එහෙනම් කන ගමන් එකතු වෙමු. And guys, මම කනවා මේ view එකත් බලාගෙන. Okay guys. එහෙනම් මම ජෙට් එක ගලවනවා. ඉතින් මේ වගේ ලස්සන view එකකින් ලස්සන තැනක ආයිමත් කැම්පින් කරන්න බලාපොරොත්තු වෙන්න. අදට සමු කරනවා. සියලු දෙනාටම ජය වේවා.